Dhammam saranam gacchami. Sadhu, sadhu, sadhu. Samanta cakkavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkhadan ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාධු සාධු සාධු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ තුම් ධර්මය තුල පැහැදිලි මූලික ඉලක්කයක් තියෙන බව වර්තමානයේ බුද්ධිමත් බොහෝ දෙනා තේරුම් අරගෙන තියෙන බව අපිට මේ යුගයේ වැටහෙනවා මිනිස්සු ඇසුරු කරනකොට. පින්වත්නි, මේ කාලේ වෙනකොට මිනිස්සු අර ඉස්සර වගේ මෝඩ විදිහට නිකන් ඔය කතන්දර අහහා ඊළඟට ඔය දිව්‍ය ලෝකෙට විතරක් පැන ගන්න හේතු වෙන දේවල් සොයන්නේ නැහැ බුද්ධ ශාසනය තුල. විශාල පිරිසක් ඉන්නවා මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා පැහැදිලි අදහසක් හිතේ මුදුන් පමුණු ගත්තු. සමහර සුප්‍රසිද්ධ තම් පැරණි ගායිකාවන් පවා අපිට මුණ ගැහිලා තියෙනවා. ස්වාමීනි, මේ ජීවිතේ සෝතාපන්නවත් වෙන්න අපි මොනවද කරන්න ඕනි කියන අදහස හිතේ තියාගෙන අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒතර ඒ වගේ පිරිස පින්වත්නි සුලභ හින්දා දැන් විශේෂයෙන් අද දවසෙත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගන්න පින්වත් පිරිස දේශනාවේ මාතෘකාව හැටියට අපිට සිහිපත් කළේ ගිහියෙකු විසින් සෝවාන් ඵලයේ උදෙසා අනුගමනය කළ යුතු කෙටිම මාර්ගය, ඒ සඳහා කළ යුතු ක්‍රමවේදය කියා දෙන්න ස්වාමීනි කියලා. ඉතින් ඒ හින්දා මම කල්පනා කළා ඔබට මේ ජීවිතය තුළ සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් අපි විසින් විශේෂයෙන්ම තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒක මම නැවත කියන්නම්, විශේෂයෙන් තේරුම් ගත යුතු කාරණයක්. මෙන්න මේ කාරණය සිදු නොවන හින්දා අද බොහෝ දෙනෙකුට පින්වත්නි මේ මාර්ගයේ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව නැති වෙලා තියෙනවා. මම ඒකට සඳහන් කරපු උපමාවක් තියෙනවා. මීට පෙර අහපු අය දන්නවා, ගොඩාක් අය ජොබ් කරනවා පඩි ගන්නෙ නැහැ. කියන්නේ රැකියාව කරනවා, කොහේ හරි අමාත්‍යාංශික ආයතනයක රැකියාවක් කරනවා, පඩි නැහැ. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා අද බෞද්ධයන්ට. කියන්නේ අය ගොඩාක් සීල් රකින්නවා, සෑහෙන මහන්සි වෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. හැබැයි ප්‍රතිඵල ඒ මහන්සියේ තරමට පේන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? පින්වත්නි, ඔබ දන්නවා සෝතාපන්න ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා සංයෝජන හැටියට විශේෂයෙන්ම දුරු කරන බලවත්ම සංයෝජනේ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු කිරීමත් එක්කම විචිකිච්ඡා සීලබ්බත පරාමාස දෙකත් දුරු වෙනවා. ඊට මේ සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එකේදී පැහැදිලිවම අර ආත්ම සංකල්පයක්, ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය බිඳෙනවා. මේක බිඳෙන්න නම් අපි ධර්ම මාර්ගය තුළ මොකක්ද අවබෝධ කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂම ශ්‍රාවකයෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ. අග්‍රම ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තයන් වහන්සේට තථාගතයන් වහන්සේට හා සමානවම ධර්මයේ දේශනා කරන්න පුළුවන් කිව්වා. උන්වහන්සේ බුදු කෙනෙකුට සමානව දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නපු එකම තැන වෙන්නේ නැති.
සාරිපුත්ත සන්හන්සිට පුළුවන් කිව්වා දහම්සක බුදු කෙනෙකුට වගේම පවත්වන්න. ඉතින් ඒ හින්දා පින්වත්නි සරියුත් ස්වාමීන් වහන්සේගේ දේශනාත් අපිට බුද්ධ දේශනා හා සමානව වටිනවා. සීල සූත්‍රය කියලා තියෙනවා සාරිපුත්ත සන්හන්සේගේ දේශනය. ඒ දේශනාවේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සීලයක් රකින්න පටන් ගත්ත කෙනෙක් සෝතාපන්න වීම සඳහා කුමක්ද කරන්න ඕනේ කියලා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මොකද්ද වදාළේ? එයා පංච උපාදානස්කන්ධය විමසන්න ඕනේ අනිත්‍ය වශයෙන්. එතකොට සෝතාපන්න වෙනවායි කිව්වා. දැන් ඔන්න අපි සීල් රකින්නෝනේ අද වර්තමානයේ බොහෝ දෙනා. එතකොට සීලෙන් සෝතාපන්න ඵලයටපත් වීම සඳහා යායුත්තේ කෙසේද? ඔන්න උතනයි ප්‍රධානම තැන. උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. මේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙච්ච දාට තමයි අර ආත්ම දෘෂ්ටිය බිඳින්නේ. කියන්නේ සක්කාය දිට්ඨිය බිඳිලා යන. මොකද සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධෙට. ඒතර මේ පංච උපාදානස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටියට තමයි සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් අපි මෙහෙම හිතමු පින්වත්නි. ශ්‍රාවකයා සෝවාන් වෙනකොට එයාට උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා ඊටාම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. අද ගොඩක් අයට වෙලා තියෙන දෙයක් තමයි මේ ධර්ම මාර්ගයේ තියෙන ඇතැම් වචන තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් තේරුම් ගන්න උත්සාහ කරන එක. තමන්ට හිතෙන විදිහට පංච උපාදානස්කන්ධ කිව්ව ගමන් රූප උපාදානස්කන්ධේ තමන්ගේ කය කියලා අරගන්නවද නැද්ද? ගන්නවා. එතකොට වේදනා සංඥා සංකාර විඥාන ටික හිත කියලා ගන්නවා. මම ඊටාම පැහැදිලිව සිහිපත් කරනවා බුද්ධ දේශනානුකූලව එවැනි දෘෂ්ටියක ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ උපමාවකින් වදාළොත් පින්වත්නි අලියෙක්ගේ හැඩේ කියන්න අන්ධෙක් උත්සාහ කරනකොට ඒ අලියාගේ කකුල අතගගා කිව්වොත් එහෙම වංගිඩියක් වගේ කියලා ඒ අහිංසකයා අත ගාන්නේ ඇත්තටම අලියව තමයි. හැබැයි අලියව අත ගෑවට අලියාගේ පැත්තක් අල්ලගෙන වැරදි කෝණයක ඉන්නවද නැද්ද? වැරදි කෝණයක ඉන්නවා. එතකොට රූපය කියන්නේ කය කියලා කියන එකේ එක පැත්තකින් අත ගාන්නේ රූපේ බව ඇත්තයි. හැබැයි වැරදි කෝණයකින් අල්ලගෙන එතන එයා කියවනවා. ඉතින් ඒ හින්දා පින්වත්නි සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේම දේශනාවකින් මා ඔබට මේ උපාදානස්කන්ධ ටික ගැන කරුණක් තේරුම් කරලා දෙනවා. හොඳ සිහියෙන් ඇහුවොත් විතරක් මේ කරුණ වටහා ගන්න පුළුවන් වෙයි. නැත්තම් ඊට පස්සේ කියෝ ඉඳී ස්වාමීන් වහන්සේ කිව්ව තේරුන්නේ නැහැ කියලා. ඒ නිසා හොඳ සිහියෙන් අහන්න. ඒතර ඔබට මේ කරුණ වැටහෙයි. මෙහෙම කියමු අපි. මේ ලෝකේ දැනගැනීම ජීවත් වෙනවා කියන්නේ දැනගන්න එකද නැද්ද? මොනවා හරි දැනගන්නවා. ඇහින් මොනවද දැනගන්නේ? රූප. කනින් මොනවද දැනගන්නේ? ශබ්ද. නාසයෙන් දැනගන්නේ ගන්ධ සුවඳ. දිවෙන් දැනගන්නේ රස. කයෙන් දැනගන්නේ පහස. මනසින් දැනගන්නේ අරමුණු. ඔයවා දැනගැනීම නෙමෙයිද ජීවත් වෙනවා කියන්නේ. උදේ ඉඳලා හවස වෙනකන් ඕවා දැනගනිමින් ඉන්න එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මම අතීතයේ ජීවත් වුණා පොඩි කාලේ ඉඳන් මේ ආවා කියලා කිව්වෙත් පොඩි කාලේ ඉඳන් ඔය දේවල් දැනගනිමින් ආවා. අනාගතයට ජීවත් වෙනවා කියලා කියන්නේ අනාගතෙත් ඔය ටික දැනගනිමින් ඉඳීමක් නෙමෙයිද? ඒතර ගියාත්මේ හිටියා කියලා කියන්නේ ගියාත්මෙත් ඔය ටික තමයි කළේ. රූප දැනගත්ත හැෙන්, ශබ්ද දැනගත්ත කනින් ආදී ඔය ටික කර කර හිටියා. ඒතර අනාගතේ තවත් ආත්ම වලට අපි කොච්චර ගියත් දිව්‍ය ලෝකෙ වේවා මොන ලෝකෙ හෝ වේවා ඒ උපදින කොතනත් උපදින්නේ ওই ටික හින්දා ඕවෙන් රූප ශබ්ද ගන්ධ රස පහස ආදී දැනගැනීමෙන් ඉඳීමක් තමයි කරන්නේ. එතකොට මේ ජීවත් වෙනවා කියන්නේ දැනගැනීම නම් මෙතන මේ දැනගැනීම තුළ ලොකු කතන්දරයක් තියෙනවා අවබෝධ කරගන්න. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා ඔබට මෙතෙන්දී ඊටාම පැහැදිලිව සරලව වටහා ගන්න පුළුවන්. පින්වත්නි මේ දැනගන්නවා කියන එකට අපි පාලියෙන් කියන වචනයක් විඥානය කියලා. ඇහින් රූපයක් දැනගන්න එකට කියන්නේ මොකද්ද? ඒකට කියනවා චක්කු විඥානය. ඇහින් දැන ගැනීම. එතකොට කනින් ශබ්ද දැන ගැනීමත් විඥානය. ඒකට කියනවා සෝත විඥානය. කනේ ශබ්ද දැන ගැනීම. ඔන්න ඔය දැනගන්නවා කියන එකට පාලි වචනේ තමයි
විඥානය කියන්නේ. නිකන් නෙමෙයි සියල්ලක් අතරින් යමක් දැනගන්නවා. ඒ කියන්නේ අපි ඔබට මීට පෙර තේරුම් කරලා දුන්නා මේ ඇහැට පේන රූප අතර සියලුම රූප එකවර දැන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතමු දැන් අපි ඔරලෝසුව දිහා බලනවා නම් ඒ බිත්තියේ ඡායාරූප කැලෙන්ඩර් බොහෝ දේ අතරින් ඔබට ඇස් ඉස්සරහා ඒ සියලු රූප තිබ්බ පමණින් ඒ සියල්ල දැනගන්නේ මොකද්ද? ඔරලෝසුව විතරයි. අන්න ඒ විදිහට සියල්ලක් අතරින් යමක් දැනගන්න. ඔකට කියනවා විඥානය කියලා. එතකොට මේ දැනගන්න තැන පින්වත්නි ස්ථිරයි කරුණු තුනක් තියෙනවමයි. දැනගත්තොත් එම. මොකද්ද කරුණු තුන? ද්වයම් පටිච්ච විඥාන. බුදුරජාණන් වහන්සේ වදාළා යමක් දැනගන්න තැන කරුණු තුනක් එතන එකතු වෙනවා. හේතුව මොකද? දෙකක් නිසයි දැනගන්නේ. දැන් ඇහින් දැනගන්නේ රූප නම් එතන දෙකක් තියෙනවා. මොනවද? ඇහැයි රූපේ. කනින් දැනගන්නේ ශබ්ද නම් ඒ දැනගන්න හේතු වෙන කරුණු දෙකක් තිබුණා. කනයි ශබ්දේ. අන්න එතකොට බලන්න ඇහැයි රූපේ කියන දෙකත් එක්ක අර දැනගැනීම කියන විඥානෙත් එකතු වුණාම ඔක්කොම කරුණු තුනයි. තුනක එකතුවට කියන තනි නම තමයි පස්ස. යමක් දැනගත්තා කියලා කියන්නේ එතන ස්පර්ශයක් හටගත්තා. පස්සයක් හටගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශයක් හටගත්තද එතන කරුණු තුනක් ආයෙත් හටගන්නවා. ස්පර්ශයක් හටගත්තු ගමන් කරුණු තුනක් උපදිනවා. මේක දෙවියන්ටත් එකයි බඹුන්ටත් එකයි සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා වෙනත් ජාතියක් වේවා ආගම් වශයෙන් ගත්තොත් බෞද්ධ වේවා ක්‍රිස්තියානි වේවා කතෝලික වේවා ඉස්ලාම් වේවා හින්දු වේවා කාටත් එකයි ඇහින් රූපයක් දැනගන්නවා කියන තැන තියෙන්නේ මොකද්ද? ඇසයි රූපේ විඥානය. ඒතකොට ස්පර්ශයක් හට ගන්නවා. ස්පර්ශය හටගත්ත ගමන් කොයි ආගමේ වේවා කොයි ජාති වේවා කොයි ලෝකෙ වේවා ඕනෑම කෙනෙකුට ස්පර්ශ නිසා කරුණු තුනක් උපදිනවා. මොනවාද උපදින කරුණු තුන? වේදනා සංඥා සංකාර. වේදනා කියලා කිව්වේ විඳීම. ඒ දැනගන්නා රූපය හෝ වේවා ශබ්දය හෝ වේවා ඒ මොකක් හරි දැනගත්තු දෙයට යම් වේදනාවක් ඇති වෙනවා. ඒක ස්ථිරයි. ඒක එක්ක සැප වේදනාවක් සතුටක් එක්ක දුක් වේදනාවක් පිළිකුලක් ගැටීමක් ආදී ක්‍රමයක්. එහෙම නැත්නම් ගානක් නැති අවස්ථාවක්. ඒ කියන්නේ සැපකුත් නෙමෙයි දුකකුත් නෙමෙයි ඒක උපේක්ෂාවක්. ඔන්න ඔය වේදනාව හට ගන්නවාමයි දැනගන්න රූපෙට. ඒක එක. ඊළඟට දැනගත්තු රූපේ විඥානේ හටගත්තු ඒ රූපේ මුල් කරගෙන වේදනාව වගේම සංඥාවක් එනවා. සංඥාව කියන්නේ මොකද්ද? ඒ දැනගත්තු රූපය කවුද කින්දමන්ද? මොකක්ද? මොන හැඩේද? මොන පාටද? හොඳද නරකද? ඇගීමක් හදලා දෙන්නේ සංඥාවෙන්. අපි ඕනම මිනිස්සෙක් දැක්කම එයා කලින් දන්න කියන අඳුනන කෙනෙක් නම් මේ ඉන්නේ සුගතපාල අයියා මේ ඉන්නේ ඥානවති අක්කා එහෙම අර හඳුනා ගැනීමක් කරන් දෙනවද නැද්ද? දෙනවා. ඒ අතරේ මේ මිනිස්සයා මහා බේබද්දෙක් මේ මිනිස්සයා බොහොම සීලවන්තයි. ඒ අර හඳුනා ගන්න ක්‍රමයේ. ඒක තමයි සංඥාව කියලා කියේ. එතකොට අඳුනන්නේ නැති කෙනෙක් ගැන දකිනකොට උනත් සංඥාවක් එනවා මෙයා හරි ලස්සනයි. මෙයා හරි උසයි. මෙයා නිකන් කලින් දැකලා තියෙනවා වගේ. මෙයාගේ කොණ්ඩේ හරි දිගයි. ඔය නොයෙක් විදිහේ හඳුනා ගැනීමක් එනවා. ඇගීමක් දෙනවා. ආන් ඒක තමයි සංඥා කියලා කියව. ඔන්න අර ස්පර්ශ නිසා හටගන්න වේදනාවෙන් පස්සේ ආපු ඊළඟ එක සංඥා. ඊළඟ එක සංකාර. සංකාර කියලා කියේ චේතනා. පින්වත්නි මේ චේතනාව හරියට වාහනේ බැටරියක් වගේ. වාහනේ බැටරියක් කියලා කියන්නේ හොඳට හිතලා බලන්න වාහනය පණ ගන්වන්න බැටරිය උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. ඒ වගේම බැටරිය පණ ගැන්වෙන්නත් වාහනේ ගමන උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. එහෙනම් වාහනේ ගමනට බැටරිය උපකාර කරනවා. බැටරියේ ගමනට වාහනේ ගමන උපකාර කරනවද නැද්ද? උපකාර කරනවා. ඒ කියන්නේ බැටරිය charge වෙනවා. බැටරිය charge වෙද්දී වාහනේ යනවා. වාහනේ යන්න හේතුනේ බැටරිය වගේම යන්න තව තවත් බැටරිය charge වෙනවා. ඒ වගේ මේ චේතනාවල ස්වභාවය තමයි චේතනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ කර්මය. එතකොට මේ දැනගන්න විඥානේ හටගන්න හැම රූපයකටම හැම ශබ්දයකටම හැම ගඳ සුවඳක් රසක් පහසක් අරමුණක් එක්කම
සංකාරයක් තියනවද නැද්ද? ඇයි ඒ වේදනා සංඥා සංකාර කියන තුනම සියලුම විඥානයක් සමග හට ගන්නවනේ. ඇයි විඥානේ හටගත්ත කියන කරුණු තුනක් එකතු වෙලා ඒ තුනින්ද වේදනා සංඥා සංකාර හට ගන්නවා. ඒතර මේ සංකාරකයේ පින්වත්නි කර්මය. කර්මය කියන එකේ තේරුම මොකද්ද? නැවතත් සංකාර උපදින්න හේතු වෙන විදිහට ඇසක් උපද්දලා දෙනවා කර්මය විසින්. දැන් ඔබ හිතන්න සංකාරකයේ චේතනානේ. චේතනා පහළෝනේ රූපයක් මුල් වෙලා නම් ඇහැක් තිබ්බ නිසා නෙමෙයිද චේතනා පහළෝනේ? ඇසක් හටගත්තු නිසා තමයි චේතනා පහළනේ. අපි හිතමු මට අරලිය මල් රෝස මලක් දැක්ක කියමු කවුරු හරි ළමෙක්. ඒ ළමයා රෝස මල දකින්නකොට එයාට ඒ රෝස මල මුල් කරගෙන මොන හරි චේතනාවක් පහළ වෙනවා. එක්ක අපි තුමේ එයාගේ ගෑන් ළමයාට ඒක ගිහිල්ලා දෙන්න ඕනේ කියලා හිතක් ආවා කියමු. දැන් මේ මල දැක්කගම ඊට පස්සේ මේ චේතනාව පහළ වුණේ ඇසක් හටගත්තු නිසාද නැද්ද? ඇසක් හටගත්තු නිසා. ඒකනේ රෝස මලක් දැක්කේ. එතකොට අර චේතනාව නිකන් නෙමෙයි. ඒක කය මෙහෙवला එයා ඕක ගිහින් දෙයි ළමයාට. හැබැයි මේ චේතනාව කර්මයේ හින්දා කර්මය කරන්නේ මොකද්ද? ආයමත් ඇසක් දෙන්න සකස් වෙනවා. ඔන්න ඔතන තියෙන පොඩි කතන්දරයක්. ආයෙත් ඇසක් ලැබෙන්න හේතු වෙන විදියට ඒක charge වෙනවා. ඒ කියන්නේ කලින් මේ බැටරිය charge වෙලා තිබ්බ හින්දා මේ ජීවිතේ ගමනක් යනවා. මේ ජීවිතේ ගමන යන හින්දා ආයෙත් මේ බැටරිය charge වෙනවා ඊළඟ ජීවිතවලටත් ගමනක් යන්න. අන්න ඒ වගේ දෙයක් මේ සංකාරය කියලා කියන්නේ. එතකොට ඔය සංකාරිකයේ චේතනා පහළ වෙන්නෙම පින්වත්නි ඊට කලින් හිටිය සංඥාව තියෙන. සංඥාවට අනුවයි. හොඳට මතක තියාගන්න. සංඥාව කියන දේ තමයි චේතනාව කරන්නේ. චේතනාව කියන දේ තමයි සිත කය වචනේ කරන්නේ. අපි ඒක මෙහෙම තේරුම් කරලා දෙන්න. ඔබට කවුරු හරි මිනිස්සෙක් දකින්න ලැබෙනවා. ඒ මිනිස්සයා සම්බන්ධව වෙන කෙනෙක් ඕගලන්ට කියලා තියෙනවා. ওই මිනිස්සයා ඔයා කෙරෙහි පලිගන්න බලන් ඉන්නවා. ඒක කිව්වේ කවුද? වෙන කෙනෙක්. ඒ වෙන කෙනෙක් කියපු ශබ්දය නිසා අපිට මේ පුද්ගලයා දකින්නකොටම අර සංඥාව එනවද නැද්ද? මේ මිනිස්සයා මගෙන් පලිගන්න ඉන්නවා කියලා සංඥාවක් එනවා. අපි හිතමු අර කෙනෙක් මේක කිව්වේ බොරුවක්. මේ පලිගන්න ඉන්නවා කියලා කිව්වේ බොරුවක්. ඒතර ඇත්තටම මේ මිනිස්සයා පලිගන්න ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් අපිට අර සංඥාව විසින් දෙන හින්දා මෙයා පලිගන්න ඉන්නවා කියලා ඊට පස්සේ අපි සිත හරි කය හරි වචනේ හරි හසුරවන්නේ අර සංඥාවට අනුවද නැද්ද? සංඥාවට අනුවයි. සමහරට මේ මිනිස්සයා එක්ක කතා කරන්නේ වැඩි ඔරෝනෝ. අපි එක්කෝ මේ මිනිස්සයා එලෝනෝ. මොකක් හරි කරනවා. ඒ සිත හරි කය හරි වචනේ හරි හැසිරුවේ අර සංඥාවට අනුවද නැද්ද? සංඥාවට අනුවයි. දැන් ඔබට මතක ඇති ඔය අඟුලිමාල සූත්‍රය සම්බන්ධව සාකච්ඡා කරනකොට තේරුම් කරලා දුන්නා. අඟුලිමාල පිරිත කවුරුත් දන්න එකක්. හැබැයි පින්වත්නි මේ අඟුලිමාල පිරිත තුළ ලොකු කතන්දරයක් පසුබිමේ තිබුණා. මේ පසුබිමේ කතන්දරේ සංඥාවත් එක්කම ගත්ත හැකි. ඔබට ඒ අඟුලිමාල සංසගේ සිද්ධිදාමේ දන්න හින්දා මම නොදන්න කතාව විතරක් කියන්නම්. අඟුලිමාල සංසේ පිණ්ඩපාතේ වඩනකොට හැමදාම ගල් මුල් වලින් ගුටි කාලා ලේ පෙරාගෙන දානි ටිකක්වත් හරියට නැතුව පාත්‍රයේ කුඩු කරන් සිවුරු ඉරාගෙනනේ මේ සේනාසනේට ආවේ. එතකොට දැන් අර පිරිතත් එක්ක මොකද උනේ? පිරිත කියවෙන්න කලින් ස්වාමීන් වහන්සේව දකින්නකොට මිනිසුන්ට ආවේ අර සංඥාව මොකද්ද? මරවරයා. මේ අර අඟුලිමාල කියන මරවරයා. ඒ සංඥාව තමයි දකින මාත්‍රයෙන් ආවේ. ඔන්න බලන්න ස්පර්ශයෙන් හටගත්ත සංඥාවත් එක්ක වේදනාව මොකද්ද? දුක් වේදනාවක්. දැක්ක ගමන් ඇති වෙන්නේ දුක් වේදනාවක්. සංඥාව මේ මිනිමරුව. ඒ සංඥාවත් එක්ක ආපු සංඛාර චේතනා මොනවද? ගල් ගහන්න, පොළු ගහන්න, දුවන්න, හැංගෙන්න, දානි දෙන්න එපා. ඒ සංඛාර නෙමෙයිද? ඒ සංඛාර. ඒවයි ප්‍රතිඵලෙන් තමයි මිනිස්සු කය මෙහෙवला ගල් මුල් ගැහුවේ. වචනේ මෙහෙवला බැන්නේ. සිත මෙහෙवला බය වෙලා හැංගුනේ. එතකොට පින්වත්නි
සංඥාව නිසා තමයි ඔක්කොම ප්‍රශ්නේ වුනේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල පිරිතෙන් කළේ අපි නොදන්න කතාවක්. උන්වහන්සේ කළේ මිනිස්සුන්ගේ සංඥාව මාරු කළා. එතනයි රහස තියෙන්නේ කියලා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ මේ පිරිත තුල මොකද්ද කියෝනේ? නංගි මම අලුතෙන් ඉපදුන අලුත් જાතියක. මේ જાතිය උපන්න දා ඉඳලා මම සිතින් කිසිම විදිහකින් ප්‍රාණඝාතයක් කරලා නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය වචනේ බලයට නංගි ඔයා සුවපත් වේවා. ඒකනේ ඒ ගාථාවේ තියෙන්නේ පිරිතේ. එතකොට පින්වත්නි මේක කියවෙනකොටම මොකද උනේ? දවස් 7ක් දරුවා සිර වෙලා ප්‍රසූත වේදනාවෙන් දුක් විඳ හිටිය මේ මව් පැන් කෙන්ඩියකින් වතුර ටිකක් වැක් කරනවා වගේ සුවසේ වේදනාව නැති වෙලා කෑ ගැහිලා නැති වෙලා දරුවා නිකාම්ම බිහි වුණා. බොහොම සුවසේ. ඒතර මේක ඔය දැන් දොළු කන්දේ ඔබට මතක ඇති නිකන් පොඩි හාස්කන් දෙක තුනක් වෙච්ච ගමන් රට පුරා පැතිරලා ගියේ නැද්ද? ගියානේ. ඒ වගේ දැන් මෙතනත් මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ සිද්ධිය වෙච්ච ගමන් අන්න අර භික්ෂුව මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කරලා තියෙනවා උන්වහන්සේ දැන් මෙහෙමයි කියලා. ඒක සත්‍යයක් නම් සුව වේවා කිව්ව විතරයි මේ දවස් 4ක් කෑග ගහ හිටිය කාන්තාවට මෙන්න දරුවා බිහි වුණා නිකම්ම සුවසේ. ඕක පැතිරලා ගියා සමාජේ. එතකොට උනේ මොකද්ද? මිනිස්සු දැනගත්තා එහෙනම් උන්වහන්සේ දැන් ඉස්සර කෙනා නෙමෙයි. දැන් මැරවරයෙක් නෙමෙයි සංඥාව මාරු වුණා මුනිවරයෙක්. එතකොට මිනිස්සුන්ගේ මනසේ අර ස්වාමීන් වහන්සේ දැන් ඇහින් දකිනකොට විඥානේ හටගත්තා ඒ රූපේ දැකලා. එතකොට කරුණු තුනම එකතු වෙලා ස්පර්ශය හට අරන් වේදනාව දැන් දුක් වේදනාවද සැප වේදනාවද? සැප වේදනාවක්. මොකද මුනිවරයෙක්නේ. දැන් සංඥාව එන්නේ මැරවරයාද මුනිවරයාද? මුනිවරයා. දැන් මේ සංඥාවට අනුව සංඛාර මොකද වෙන්නේ? ගල් මුල් ගහයිද? නැහැ. පාත්‍රය කුඩු වෙන්න සිවුරු ඉරෙන්න හිංසා පීඩා කරයිද? නැහැ. හැංගෙයිද? නැහැ. දන් නොදීඳීද? නැහැ. දැන් මිනිස්සුන්ගේ සංඛාර චේතනා වෙනස් වුණා. දැන් මිනිස්සුන්ගේ පුණ්‍ය චේතනා පහළ වුණා. මිනිස්සු ඇවිල්ලා වඳිනවා, දන් දෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි දහස් සංඛ්‍යාත පිරිසකට එක වචනයක් කතා කරන්නේ නැතුව ඒ මිනිසුන් වෙනස් කරාද නැද්ද? වෙනස් කරා. එතකොට පින්වත්නි දැන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණ අපිට මේ චතුරාර්ය සත්‍ය ඇතුලෙන් දකින්නකොට තමයි උන්වහන්සේ මොකක්ද කරේ කියන එක වැටහෙන්නේ. එතකොට ඒ සංකාර වෙනස් වෙනකොට එතන ප්‍රතිඵල ගොඩාක් වුණා. අර කාන්තාව දරුවා බිහි කරගන්න බැරුව විඳපු වේදනාව නැති වුණා විතරක් නෙමෙයි. නේ? ස්වාමින් වහන්සේ දුකසේ වාසය කළා. උන්වහන්සේගේ දුක නැති කළාද නැද්ද? දුක නැති කළා. මිනිස්සු ගොඩාක් අකුසල් රැස් කරගත්තා. මේ මුනිවරයෙකුට පහර දෙමින්, බණිමින්, චෝදනා කරමින්. ඒ සියල්ල නැති කරාද නැද්ද? නැති කළා. බලන්න එක පිරිතක්. උන්වහන්සේට එක පිරිතකින් උන්වහන්සේ දන්නවා මේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හටගන්නේ මේක වෙනස් කරත හැකි කියලා. ඒ නිසා පින්වත්නි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න නම් උන්වහන්සේ මේ භාවනා ඉගැන්වුවේ වෙන මොකකටවත් නෙමෙයි. ඔන්න දැන් තේරුම් ගන්න භාවනාව මොකටද කියලා. භාවනාවල තියෙන අසුභ සංඥා වේවා, පටික්කුල සංඥා, ආහාර පටික්කුල සංඥා ආදී අට්ටික සංඥා නොඑක් සංඥා තියෙනවා. අනිත්‍ය සංඥා, පහාන සංඥා, ආදීනව සංඥා, විරාග සංඥා ගොඩාක් සංඥාව පෙන්නුවේ ඇයි? සංඥාව වරදගෙන තියෙන හින්දා සංඥාව මාරු කරන්න එතකොට සංඛාර මාරු වෙනවා. ඒකයි කිව්වේ. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න කවුරු හරි කෙනෙක් යම් කිසි ස්ත්‍රියක් දකිනකොට ඒ ස්ත්‍රිය දැකීම හේතුවෙන් ඇතිවුනේ මෙතෙක්කල් සංඥාව සුභ සංඥාව නම් ඒ සුභ සංඥාවට අනුව තමයි යාගේ සංඛාර පහළ වෙලා චේතනා පහළ වෙලා සිත කය වචනේ ක්‍රියා කළේ. එතකොට ඒ ඔස්සේ යා තමන්ගේ බිරිඳ ඉද්දී මේ වෙනත් කාන්තාවක් ගැන ඇතිවෙච්ච සුභ සංඥාවෙන් අන්තිමට වැරදි කාමසය වෙනට වැටෙනවද නැද්ද? එතකොට ඒ සංඛාරය වෙනස් කරන්න බෑ සංඥාව වෙනස් නොකර. ඒ නිසා සුභ සංඥාව අසුභ සංඥාවට මාරු කරපු ගමන් සංඛාර කෙලින්ම රාග චේතනා විරාග චේතනා වලට හැරෙනවද නැද්ද? හැරෙනවා. ඒකයි සංඥාව මාරු කරන්න කියලා කිව්වේ. හඳුනා ගන්න ක්‍රමේ වරදක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතකොට මේ වදාළ සත්‍ය වැටහෙනකොට යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා. ඔන්න බලන්න දැන් මෙතන මේ කතා කරපු කතාව තුළ
පංච උපාදානස්කන්ධය ගැන කොහොමද කියවෙන්නේ? විඥානය ගැන කතා කළාද නැද්ද? කතා කරා. විඥානේ හටගත්තම එතන තියෙන කරුණු තුනේ එකතුවක් ස්පර්ශය කිව්වා. එතකොට විඥානේ හටගත්තකම වේදනාවයි සංඥාවයි සංකාරයි කියන තුන හටගත්තයි කියවනේ. දැන් පංච උපාදානස්කන්ධේ කරුණු හතරක්ම කතා වෙලාද නැද්ද? කතා වෙලා. රූපේ විතරයි කතා වුනේ නැත්තේ. මේ රූපේ තමයි පටල ගත්ත තැන. රූපය ගැන පැටලුම ලියා ගන්න නම් ඕන කෙනෙක් කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ මහා හත්තිපදෝපම සූත්‍රයේ අග්ග කොටසේ ඊටාම පැහැදිලිව මේ උපාදානස්කන්ධ නිරවුල් කරලා දෙනවා. ඒකෙදි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාලා අර විඥානේ හට ගන්නකොට විඥාණයට මුල් වෙච්ච රූපයක් තියෙනවානේ. උන්වහන්සේ දේශනාවේදී කියනවා ඇසෙන් වේවා, කනෙන් වේවා, නාසයෙන් වේවා, දිවෙන් වේවා, කයෙන් වේවා, මනසෙන් වේවා. විඥානේ හටගත්තේ රූපයක් මුල් වෙලා. ඒ රූපේ තමයි කිව්වා මේ උපාදානස්කන්ධවල රූපය කියලා කිව්වේ. දැන් ඔක මම මෙහෙම තේරුම් කරලා දෙන්න. අපි හිතමු පින්වත්නි ඔබ බිස්කට් එකක් කනවා කියලා. බිස්කට් එක කනකොට බිස්කට් එක නිකන් හිතමු ක්‍රීම් කැකර් එකක්. එතකොට ක්‍රීම් කැකර් බිස්කට් එක මුල් කරගෙන ඔබට විඥානයක් හටගන්නේ නැද්ද? දැන ගැනීම. ක්‍රීම් කැකර් එක ඇහින් දකිද්දී විඥානය හටගන්නේ නැද්ද? හටගන්නවා. එතකොට විඥානය හටගත්තු ගමන් ක්‍රීම් කැකර් එක මුල් කරන් ඇස ඔස්සේ වේදනා සංඥා සංකාර හටගත්තේ නැද්ද? හටගත්තා. මොකද්ද එතකොට රූපේ උනේ? විඥාණයට මුල් වෙච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ක්‍රීම් කැකර් එක. ඒක තමයි රූපය. විඥාණයට මුල් වෙච්ච රූපය තමයි රූපය කියලා කිව්වේ. එතකොට ක්‍රීම් කැකර් නම් වූ රූපය විඥාණයෙන් දැනගත්තා, වේදනා සංඥා සංකාර හටගත්තා. එතකොට ඒ ඇහෙන් කනින් ගත්තොත් ක්‍රීම් කැකර් එකේ කනට ඇහෙන ශබ්දයක් තියෙනවද නැද්ද? කරස් කියලා සද්දයක් ඇහෙනවා. එතකොට අන්න බලන්න ක්‍රීම් කැකර් එක කනටත් ඇහෙනවා. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ක්‍රීම් කැකර් එක තමයි රූපය වෙන්නේ. ඒ රූපේ මුල් කරගෙන ශබ්දයක් හැටියට කනෙන් විඥානේ හටගන්නවා. විඥානේ හටගත්තු ගමන් කන ඔස්සේ වේදනා සංඥා සංකාර හටගන්නවද නැද්ද? හටගන්නවා. ක්‍රීම් කැකර් එකේ සුවඳක් නහයට දැනෙනවද නැද්ද? දැනෙනවා. එතකොට විඥානේ හටගන්නකොට නාසය ඔස්සේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ක්‍රීම් කැකර් එක මුල් කරන් තමයි ඒ සුවඳ දැනුනේ. එතකොට රූපේ උනේ මොකද්ද? ක්‍රීම් කැකර් එකමයි. රූපය ක්‍රීම් කැකර් එක සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ඒ රූපය නාසයට සුවඳක් හැටියට දැනුණා. දැනෙනකොට විඥානේ හටගත්ත වේදනා සංඥා සංකාර හටගත්තා. රූපේ ඒ සියල්ලට උපකාර වෙච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ක්‍රීම් කැකර් එක. දිවට තියෙනකොටත් ක්‍රීම් කැකර් එක රසය එන්නේ නැද්ද? එනවා. එතනත් දිවේ විඥානය හටගත්තේ වේදනා සංඥා සංකාර හටගත්තේ ක්‍රීම් කැකර් නම් වූ බිස්කට් එකේ රසයක්. ඒතර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ක්‍රීම් කැකර් එක තමයි රූපය බවට පත් වෙන්නේ. මොකද විඥාණයට උපකාර කරේ ඒකින්ද. ඊට පස්සේ කයට මේ ක්‍රීම් කැකර් එක දැනෙනකොට ගොරෝසු සියුම් එහෙම නැත්නම් උණුසුම් සීසලස මොකක් හරි පහසක් කයට දැනෙනවද නැද්ද ක්‍රීම් කැකර් එකේ? දැනෙනවා. අන්න එතකොට එතනත් විඥාණය හටගත්තේ ක්‍රීම් කැකර් නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ මුල් කරන් ඒ විඥානේ හටගත්තු ගම වේදනා සංඥා සංකාර හටගත්තද නැද්ද? හටගත්තා. එතන මනසට දැන් මම මේ කියනකොටම ඔබට ක්‍රීම් කැකර් මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. එහෙනම් මනස තුලත් විඥානේ හටගත්තේ ක්‍රීම් කැකර් නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් ලෝකේ තිබ්බ හින්දා. එතකොට ඒක තමයි එතන රූපේ බවට පත් වෙන්නේ. වේදනා සංඥා සංකාර ටික හටගන්නවා විඥානේ හටගත්තු ගම. දැන් ඊටාම පැහැදිලි මේ කාරණේ නිරවුල් කරගන්නවා නම්. එතකොට පින්වත්නි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රයේදී වදාලා සතර මහා ධාතුන්ගෙන් හටගන්න මේ රූපය වර්ග දෙකක් තියෙනවා. ඔන්න ඕක තමයි පටලගෙන තියෙන්නේ. මේ වර්ග දෙක මොකද්ද? තමායයි සලකන රූපයක් තියෙනවා, තමාගෙන් බාහිරයි සලකන රූපයක් තියෙනවා. ඔය දෙකම රූපපාදානස්කන්ධයට අයිති. එතෙන්දි තේරුම් ගන්න මොනවද තමායයි සලකන රූප කිව්වේ? මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදී කය සවිඥානික කය තමයි තමායයි සලකන රූපය කිව්වේ. තමාගෙන් බාහිරයයි සලකන රූප කිව්වේ ඔය ක්‍රීම් කැකර් වගේ කියපු මේ බාහිර තියෙන සියල්ල. කය හසුරවන ලෝකයේ අනෙක් සියල්ල. ඒ සියල්ල කයත් කියන ඔය සියලු රූප මුල් කරන් විඥාන හටගන්නේ නැද්ද? හටගන්නවා. තමන්ගේ ශරීරයේ මුල් කරගෙන විඥාන හටගන්නේ නැද්ද? වේදනා සංඥා සංකාර හටගන්නේ නැද්ද?
එතකොට රූපේ බවට පත් වෙන්නේ විඥාණයට හේතු වෙච්ච තමන්ගේ කය නම් වූ රූපේ. එතකොට විඥානේ හටගන්නේ නැත තමන්ගේ කයෙන් බාහිර තියෙන දේවල් රූප කෙරෙහි හටගන්නේ නැද විඥානේ? හටගන්නවා. එතකොට එතන බාහිර තියෙන රූපයක් කෙරෙහි නම් විඥාන වේදනා සංඥා සංකාර හටගත්තේ. එතන රූපෙ වෙන්නේ බාහිර රූපය. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු තමා තුළේයි සලකන එකත් තමාගෙන් බාහිරයි සලකන එකත් මේ සියල්ලම රූපයට අයිති. ඒතර රූපය කියන්නේ ඇත්ත වශයෙන්ම කතා කළොත් පින්වත්නි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ කියද්දී විඥාණයට හේතු වෙච්ච දේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. මෙතන පංච පාදානස්කන්ධේ රූප කිව්වේ මොකද්ද? විඥාණයෙන් දැනගත්තේ මොකද්ද? අන්නේ දේ තමයි රූපය කියලා කිව්වේ. ඒ රූපේ මුල් කරන් තමයි විඥාණය හටගත්තේ. එයින් පස්සේ තමයි වේදනා සංඥා සංකාර හටගත්තේ. එතකොට මේක පින්වත්නි ඔබට හොඳට තේරෙයි මේ විඥාණය දැනගන්නවා කියන එක මොහොතින් මොහොත වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනකොට වෙනස් වුණා කියන්නේ රූපයත් වෙනස් වුණාද නැද්ද? වේදනා සංඥා සංකාර ටික වෙනස් වෙනවද නැද්ද? මේ ස්කන්ධ මොහොතින් මොහොත වෙනස් වෙනවා එතකොට ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේදී වදාලා කවුරු හරි කෙනෙක් අතීත ජීවිත විමසා පුබ්බේ නිවාසානුසති ඥාණයෙන් හිතනවා නම් මං ඉස්සර මෙහෙම ජීවත් වුණා අතීත ජීවිතවල මෙහෙම හිටියා කියලා මෙහෙම කෑව මෙහෙම බිව්වකගා ඒ ඔක්කොම විමසන්නේ උපාදානස්කන්ධ කොටවල් කිව්වා නේ. එතකොට අනාගතේ මම මෙහෙම ඉන්න ඕනේ එකගා හිතා ඉන්නවනම් ඒත් හිතා ඉන්නේ උපාදානස්කන්ධ කොටවල්. වර්තමානයේ දැන් මේ යමක් බලමින් අසමින් නාසෙන් දිවෙන් කයෙන් දැනගනිමින් හිතින් හිතමින් වාසය කරනවා නම් ඒ අත්දැකීමත් උපාදානස්කන්ධ. ඒතර පැහැදිලිව මේ උපාදානස්කන්ධ කියලා කිව්වේ අත්දැකීම්. අතීත අත්දැකීම්, වර්තමාන අත්දැකීම සහ අනාගත අත්දැකීම්. මේවා තමයි මේ උපාදානස්කන්ධ කියලා කිව්වේ. ඒතර පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ස්කන්ධ ලෝකයේ මොහොතින් මොහොත වෙනස් වෙනකොට පැහැදිලිව අපි සිල් රකින්නේ තේ වෙනස් වෙන උපාදානස්කන්ධ ලෝකයකද නැද්ද? ලෝකයකයි. දැන් සෝතාපන්න වීමේ හිර වෙච්ච රහස මෙන්න මෙතනයි තියෙන්නේ. මේ ස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් දැක්කනම් එයාට තේරෙනවා රකින්න සීලයත් අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. ඒ කියන්නේ මේකයි. දැන් අපි හිතමු මෙහෙම ඔන්න ඔබට උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙච්ච දාට කියලා නිකන් උදාහරණයකට ගමු. එදාට ඔන්න ඔබට ක්‍රීම් කැකර එකක් දකින්න හම්බ වෙනවා. හරි. දැන් කියපු උපමාවෙම ගමුකෝ. ක්‍රීම් කැකර එක දකින්න හම්බුන ගමන් 12යි පහු වෙලා දැන්. දැන් මේක කෑවොත් මොකද වෙන්නේ? ශික්ෂාපදේ බින්දනවා. එතකොට දිව සංවර කර ගැනීම සඳහා පැහැදිලිව දැන් සීලයක් රකින්නවා. ඉතින් මෙයා මොකද කරන්නේ? ඒ සිල්පදේ සඳහා මේ ක්‍රීම් කැකර එකට අත තියන්නේ නැතුව ඉන්නවා. එතකොට එයා ඒක කන්නේ නැතුව ඉද්දී එතන උනේත් උපාදානස්කන්ධ හට ගැනීමක් නෙමේද? ඇහින් ක්‍රීම් කැකර නම් රූපේ දැක්කා. දැක්කට පස්සේ ක්‍රීම් කැකර නම් රූපේ මුල් කරන් විඥානි හටගත්තා දැනගත්තා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර ඇති වුණා. එතන සංඥාවේදී දුන්න පණිවිඩය ඔයා දැන් සිල් රැකලා තියෙන්නේ කියන සංඥාව දුන්නා. සිල් රකින්නවා කියන එක. සංකාර කියන චේතනා තමයි කිව්වේ කන්න එපා කියලා. එතකොට කය මෙහෙව්වද ඒක කරන්න නැහැ. ඒ කියන්නේ කය සීලේ රැකීම සඳහා මෙහෙව්වා, කැඩීම සඳහා මෙහෙව්වේ නැහැ. අපි හිතමු එතන ඉන්නවා තව එක්කෙනෙක්. එයාත් සිල් රකින්නවා. එයා මොකද කරන්නේ? ඒක දැක්කට පස්සේ අරගෙන කනවා. දැන් මම ඔය විකාල භෝජනේ සම්බන්ධ හොඳ සිද්ධියක් කියන්නම්. එක්තරා අපේ ස්ථානයක මේ විදිහට අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්නකොට එදා මේ රාත්‍රියේ පුරා අපි වැඩසටහනක් කළා. මේ රාත්‍රියේ පුරා එළි වෙනතුරු කරපු මේ දහම් වැඩසටහන ශ්‍රවණය කරන්න පොයි දවසේ සීල් සමාදන් වෙච්ච අයට අමතරව පංචශීලය රකින්න තවත් පිරිස එකතු වෙලා හිටියා. ඉතින් මේ පන්සිල් රකින්න අය උදෙසා තරුණ සංවිධානය කරපු ළමයි බිස්කට් බෙදුවා. දැන් බිස්කට් ටික බෙදන් යනකොට සිල් සමාදන් වෙලා මේ සිල් රෙද්ද දාලා ඉන්න ආච්චි කෙනෙකුත් බිස්කට් අරගෙන. එතකොට බිස්කට් බෙදපු පුතා අහලා තියෙනවා ආච්චි සිල් අරන් නේද කියලා. ඔව් පුතේ කිව්වලු. ඉතින් ආච්චි බිස්කට් කන්න බෑනේ මේ වෙලාවේ කිව්වලු. ඉතින් කිව්වලු
නෑ මට විකන්න නැතුව ගිලින්න පුළුවන් කිව්වලු. මොකද වෙලා තියෙන්නේ මේ ආච්චි විකාල භෝජනා වේරමණී කියනකොට හිතන් ඉඳලා තියෙන්නේ විකාල භෝජන කියන්නේ විකල කන භෝජනේ. වේරමණී කියන්නේ විකල කන භෝජනෙන් වළකිනවා. ඉතින් ආච්චි කල්පනා කළා හරි මට විකන්න නැතුව ගිලින්න පුළුවන්. එතකොට ඒක විකාල භෝජනෙට අයිති වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම හිතුවනම් ඒ ආච්චිට බත් ටික උනත් පොඩි කරලා ගිලින්න බැරිද? පුළුවන්. එතකොට පින්වත්නි මේ වගේ ශික්ෂාපද සම්බන්ධව තර සංඥාවේ ප්‍රශ්නේනේ. සංඥාව දීලා තිබ්බයාට මෙන්න මෙහෙමයි කියලා. ඒ සංඥාවට අනුව තමයි දැන් එයා සංඛාර ක්‍රියාත්මක කළේ. බලන්න සංඥාවෙන් සංඛාර සිද්ධ වෙච්ච හැටි. එතකොට දැන් ඔන්න මම කියාගෙන ආවේ මෙන්න මේකයි. දැන් ඔන්න කෙනෙක් කල්පනා කරානේ මං සිල් අරන් ඒ නිසා මම මේක කඩාගන්නේ නෑ කියලා. එයා ක්‍රීම් කැකරයකට අත තියන්නේ නැතුව හිටියා. දැන් එයාට පේනවා තව එක්කෙනෙක් සිල් අරගෙන ක්‍රීම් කැකර කනවා. දැක්ක ගමන් මේ රකින්න කෙනාගේ හිතේ ඉන්නේ මොකද්ද? මෙයා සිල් අරන් මෙන්න කනවා. හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙනවා. එතකොට දැන් යම්කිසි ගැටීමේ සිතක් ඇති වෙන්න බැරිද? ඇති වෙන්න පුළුවන්. ඒ මතිවට තමන් ගැන තක්සේරුවක් එනවා. මම නම් එහෙම කඩාගන්නේ නෑ. මම රකින්නවා කියලා තමන් ගැන තක්සේරුවක් එනවා. දැන් මෙතන උනේ මොකද්ද? උපාදානස්කන්ධ ලෝකය තුල මෙයාට සෝතාපන්න වෙන්න නම් මෙයාගේ මේ සීලය නිකන් පද ටිකක් රැකලා බෑ. සීලය තුල පැහැදිලිව සිද්ධ වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ දේ මෙයාට සිද්ධ වෙලා නැහැ. මොකද්ද සීලය තුල සිද්ධ වෙන්න ඕනේ? ලෝභෙ නැසෙන්න ඕනේ, ද්වේෂෙ නැසෙන්න ඕනේ, මෝහෙ නැසෙන්න ඕනේ. මෙයාට මෝහෙ නැසිලා නැහැ. මේ මෝහය තුල තමයි කතන්දරේ තියෙන්නේ. මෝහය කියලා කියේ මොකද්ද? උපාදානස්කන්ධ ගැන අවබෝධ නැතිකම. ඒ හින්දා මෙයා හිටියේ ආත්ම දෘෂ්ටියක. මම කියන දෘෂ්ටියක හිටියා. ඒ දෘෂ්ටිය හින්දා එයාට ආවේ නෑ මේ ස්පර්ශ නිසා හටගත්තු සංඥාවකින් සංකාර ක්‍රියාත්මක කරලා තමයි මං සිල් රැක්කේ. එහෙම නේද? එතකොට එතන සීලේ රැකීම සම්පූර්ණ සකස් වෙච්ච එකක්ද නැද්ද? සංකාර විසින් නෙමෙයිද චේතනා පහල කරලා නෙමෙයිද අර ක්‍රීම් කැකර එක කන්න එපා කියන චේතනාව දුන්නේ? මතකද? චේතනාවෙන් තමයි කිව්වේ ක්‍රීම් කැකර එක කන්න එපා. මොකද අද සිල් අරන්. එතකොට මේ චේතනාව විසින් සිද්ධ වෙච්ච එකක් මිසක් ආත්ම කතාවක් තියෙනවද එතන? නෑ. හේතුවක් නිසා තමයි සීල රැක්කේ. හේතු සකස් කළා ඒ නිසා සීල රැක්කා. හේතු කැඩුනා නම් සීල කැඩුණාද නැද්ද? එතකොට ස්පර්ශ නිසා හටගත්තු සංකාර කියන මේ චේතනාවේ ප්‍රතිඵලයක් තමයි සිල් රැකීම කියන එක. ඒ වගේම සිල් කැඩීම කියන එක. සිල් කැඩෙන්නේ චේතනාව නිසාද නැද්ද? චේතනාව නිසා. දැන් අර සිල් කැඩිච්ච කෙනාගේ මනස ගත්තොත් එහෙම එයාට උනේ මොකද? එයා බිස්කට් එක දැක්ක ගමන් ඇහින් ඒ රූපේ දැකලා විඥානය හටගත්තම ස්පර්ශ නිසා හොඳ සැප වේදනාවක් බඩගින්නට හොඳා කියලා මේ හිතෙන්නේ නැති පොඩි බඩගින්නක් තියෙනවා කියලා ඊට පස්සේ මොකද කරේ? මෙයාට සංඥාව ආවා කෑවනම් හොඳයි කියලා. චේතනාවෙන් දුන්න මොකද්ද? කන්න කියලා. දැන් මේ සිල් කැඩිච්ච කෙනා. දැන් ඔය සමහර වෙළඳ ආයතන පින්වත්නි සංඥාව තමයි හදලා තියෙන මිනිස්සුන්ගේ ඒක අපිට තේරුන්නේ නැති වුණාට. දැන් පොඩි බඩගින්නට කන්න කියලානේ කියන්නේ. එතකොට සංඥාව හදලා පොඩි බඩගින්නටත් හොඳා. ඊට පස්සේ සංඛාර වලින් මොකද වෙන්නේ? මේ වෙලාවේ පොඩි බඩගින්න තියෙනවා කන්න ඕනේ කියලා කනවා. මේ සංඥාව හදනවා මේගොල්ලෝ ලස්සනට වෙළඳ ආයතන විසින්. ඉතින් මෙතන ඊට පස්සේ පින්වත්නි දැන් මෙයා චේතනා පහළ වුණා කන්න ඕනේ කියලා කෑවා. චේතනා පහළ වුණා නම් කන්න ඕනේ නැහැ කියලා කන්නේ නැහැ. ඒතර මෙතන සිද්ධ වෙන්නේ තනිකර චේතනා විසින් සිත හෝ කය හෝ වචනේ හැසිරවීමක් නෙමෙයිද? හැසිරවීමක්. මෙන්න මේ හේතුවක් නිසා සිද්ධ වෙන දෙයක් කියන එක වටහා ගත යුතුයි. සකස් වෙනවා එතන. එතකොට මේ සීලේ කැඩීම සකස් වුණාද නැද්ද? චේතනාව විසින් සකස් කරපු එකක්ද නැද්ද? සකස් කරපු එක. සීලේ රැක්කා කියන එකත් චේතනාව විසින් සකස් කරපු එකක්ද නැද්ද? සකස් කරපු එක. මේ සකස් කරන එකට තමයි සංකත කියලා කියන්නේ. ඒතකොට එහෙනම් සීලයත් සංකතද නැද්ද? සංකතයි. සංකත කියන එක තමාගේ දෙයක්ද? තමාට අයිති නැති දෙයක්ද?
සංකතයක් කියන්නේ තමන්ගේ එකක් නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න. හේතුවක ඵලයක්. හේතුවක සකස් වෙච්ච එකක් තමයි සංකතයක් කියන්නේ. ඒතර එහෙනම් සීලය කියන්නේ සංකත දෙයක් කියලා තේරුම් ගත්තොත් යම් කෙනෙක් එයා සිල් රකින්නකොට මම සිල් රකින්නවා කියන මෝහය වඩයිද? මෝහය වඩන්නේ සංකත බව තේරුම් ගත්තන. ඒකයි මේ උපාදානස්කන්ධ වටහා ගත්ත ගම මම සිල් රකින්නවා කියන මෝහය වඩන්නේ මම කියන ආත්ම දෘෂ්ටිය. එතකොට මමයි රකින්නේ කියන ලෝභයත් අහවලා කඩනවා කියන ද්වේෂයත් එන්නේ නැහැ. එතකොට සාමාන්‍ය සිල් රකින්න ලෝකයා මේ මම කියන ආත්ම දෘෂ්ටිය තුළ ඉඳගෙන මම සිල් රකින්නවා කියන මතය තුළ ඉන්න නිසා සංකතයක් හැටියට දකින්න බැරි හින්දා චේතනාව විසින් සකස් කරන බව දැක්කේ නැති හින්දා ඒගොල්ලෝ හිතන්නේ මම තමයි රැක්කේ. ඒතර මෝහේ වඩනවා. මම රකින්නවා ගා ලෝභේ වඩනවා. අරගොල්ලෝ කඩනවා ගා ද්වේෂේ වඩනවා. බැරි වෙලාවත් තමන් අතින් කැඩුණොත් ඔන්න පසුතැවි තැවි එතන තමා කෙරෙහි ද්වේෂේ වඩනවා. ඒ නිසයි පින්වත්නි අර ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 20000ක් සිල් රැකලා ඒ දීර්ඝායුෂ තියෙන කාශ්‍යප බුද්ධ ශාසනේ හොඳට සිල් රැකලා අන්තිමට ගහක කොළයක් කඩන කියලා පසුතැවි තැවි ඉඳලා ඒරකපත්ත කියන නාගය වෙලා ඉපදුනේ. මොකද හේතුව එයා 20000ක්ම ආත්ම දෘෂ්ටියක් තුළ ඉඳන් මම සිල් රකින්නවා ගා කරලා තියෙන මොකද්ද? ලෝභේ වඩපු එක. ඊට පස්සේ ගහේ කොළේ කැඩුනා කියලා ද්වේෂය වැඩුවා. හයියෝ කැඩුනා ගා පසුතැවි තැවි. තේරුම් ගත්තේ නැහැ මේ සංකත කතන්දරයක් තියෙන්නේ. චේතනාව කැඩෙන පැත්තට හැසිරිච්ච හින්දා කැඩුනා හරි මං ඕක රකින්න පැත්තට සකස් කරනවා. එතකොට ඕක රැකෙනවා කියලා තේරුම් ගත්තනම් ඔච්චර ගැට ගැහෙනවද? නැහැ. එතකොට පින්වත්නි මෙතන මේ සංකත බව වටහා ගත්තම ඔන්න තේරුම් ගන්න සිල් රකින්න එහෙනම් මම සිල් රකින්නවා කියන තැනක ඉඳන් නෙමෙයි. හේතුවක ඵලයක් හැටියට දකිමින්මයි ඒකත් කරන්නේ. උපාදානස්කන්ධ විමසමින්. එතකොට ප්‍රඥාවත් වැඩෙනවා. ලෝභී ද්වේෂී මොහේ වැඩෙනවද එතකොට? නැහැ. ලෝභී ද්වේෂී මොහේ වැඩෙන්නේ නැති තැන සමාධිය වැඩෙනවා. දැන් අද මේගොල්ලෝ සිල් රැක රැක ලෝභේ වඩනකොට කඩනවා ගා අනිත් අය කෙරෙහි හෝ තමාගේ කැඩිච්ච කෙරෙහි ද්වේෂය වඩනකොට ආත්ම දෘෂ්ටියක් තුළ මම රකින්නවා ගා මොහේ වඩනකොට මොන සමාධියක්ද? ඒතර මේ සමාධිය නැත්තේ ඒකයි. සීලය තුළ සංකත බව දකිමින් හේතු හැටියට දකිමින් සිල් රකින්නවා නම් නිකම් සමාධිය වැඩෙනවා. ඒ සමාධිමත් සිත තුළ උපාදානස්කන්ධම අනිත්‍ය වශයෙන් වැටහෙමින් ප්‍රඥාවත් වැඩෙනවා. මේක තාම සියුම් දෙයක්. පුළුවන් නම් ඔබ නිතර අහලා හරි මේ කරුණ වටහා ගන්න එක ඔබේ ජීවිතයට උපකාර වෙයි. මොකද හේතුව මේ ප්‍රශ්නේ හින්දා තමයි මේ සංකත බව දකින්න බැරි වෙච්ච හින්දා තමයි වර්තමානයේ බොහෝ දෙනා පඩි නැතුව ජොබ් කරන්නේ. මම ඒකයි කිව්වේ. පඩි නැහැ ජීවත් සම්පූර්ණ ජොබ් කරනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය තුල සිල් රකිනවා ප්‍රතිඵල නැහැ. භාවනා කරනවා ප්‍රතිඵල නැහැ. මොකද හේතුව භාවනා කරත් චුට්ටක් හරි මේ ධර්මයේ හුවත් එතනත් එන්නේ ආත්ම දෘෂ්ටිය. ආන්න මං තමයි දැන් භාවනා කරන්නේ. මං දැන් සෝවාන්. බලන්න කී දෙනෙක් නම් වර්තමානයේ සමහර ස්ථාන වලට ගිලා මං දැන් සෝවාන් කියන ආත්ම දෘෂ්ටියට ඇවිල්ලා තියෙනවද? වර්තමාන අතීතේ අපේ රටේ වැඩ හිටිය එක්තරා මගපලලාභී වටිනා ස්වාමීන් වහන්සේ නමක් ලස්සන උපදේශයක් දෙනවා. තමන්ගේ මගපලයක් ලැබුණා නම් අනුන්ට තියා තමන්ටවත් කියන්න එපා කියලා. ඒ වචනේ පුදුම ලස්සනයි. ඇයි හේතුව? තමන්ටවත් කියන්න එපා කියන්නේ තමන්ටවත් තක්සේරුවක් දී ගන්න එපා දැන් මම මේකේ ඉන්නවා කියලා. ඒක අපිට අදාළ නැහැ. අපි සෝවාන් වුණත් එකයි සකදාගාමී වුණත් එකයි. ඒක නෙමෙයි අපිට ඕනේ මේ කෙලෙස් නසන්න. කෙලෙස් ටික නැසෙනවා නම් එච්චරයි. ඒ කෙලෙස් නැසීමේ මට්ටමක නමක් විතරයි සෝවාන් සකදාගාමී කියලා කියන්නේ අපිට නමෙන් අදාළ නැහැ. දැන් මේගොල්ලෝ හොයන්නේ මේ නම නිකන් අර උපාදියක් වගේ. සෝවාන් වුණා කියවම නිකන් තත්ත්වයක් හැදිලා. ඉතින් එතනම සක්කාය දිට්ඨියමනේ. සක්කාය දිට්ඨිය බැසගෙන සෝවාන් වුණාලු. එතකොට පින්වත්නි ඔබට මේ කියාපු කරුණු ටික වැටහෙනවා නම් එතනත් තේරුම් ගන්න ඒ වැටහෙන තැනක් තියෙන සංකත කතාවක් කියලා. එතනවත් මට වැටහෙනවා කියන දෘෂ්ටියක් නෙමෙයි මේ කනට ඇහිච්ච ශබ්දය තුළ ප්‍රඥා විඥාණයෙන් දැනගත්තු දේ ප්‍රඥාවෙන් අවබෝධ වීමක් මිසක් ප්‍රඥාව කියන්නේ බුදුරජාණන් සදලා සංකතයක්. ප්‍රඥාවත් සකස් වෙන එක. සම්මේ අනිත්‍ය ලෝකයේ මොනවා නම් අපිට නිට්ටය කරගන්නද? ඔබට මේ ලෝකේ හරියට තේරුණොත් ඔබ සීලය ඔන්න දැන් මං අවසාන වශයෙන් මෙන්න මේ කතාව කියන්න. බුද්ධ ශාසන නැති කාලෙත් සිල් රකිනවා. ඕනතරම්. බුද්ධ ශාසන නැති කාලෙත් භාවනා කරලා සමාධි වඩනවා. හැබැයි ඒ කාලේ මේ කාලේ වෙනස තමයි
ඒ කාලේ උපාදානස්කන්ධ ලෝකයක් කියන එක තේරුම් ගත්තේ නෑ. ආත්ම කතන්දරයක ඉඳන් මම සිල් රකින්නවා කියයි බුද්ධ ශාසන නැති කාලෙට කලේ. මම භාවනා කරනවා ගගා තමයි සමාධිය වැඩුවේ. අද අපිට තියෙන වටිනාකම මොකද්ද? අද අපි සිල් රකින්නකොට දන්නවා මේ උපාදානස්කන්ධ හටගන්න ලෝකයක් සංකතයි කියන එක. ඒකයි බුදුරජාණන්සේගේ ශාසනයේ වෙනස. ඒක තේරුම් අරන් සිල් රකින්නකොට මම සිල් රකින්නවා කියන ආත්ම දෘෂ්ටිය බිඳලයි සිල් රකින්නේ. ඒ සීලෙට කියන නම ඔබ දන්නවද? ඒ සීලෙට කියන නම ආර්ය සීලය. එහෙම ආත්ම දෘෂ්ටියක් වඩන්න නැතුව සංකත හැටියට දකිමින් වඩන සමාධියට කියන නම ආර්ය සමාධිය. සංකත හැටියට දකිමින් වඩන ප්‍රඥාවේ නම තමයි ආර්ය ප්‍රඥාව. ඔන්න ඔය ආර්ය සීල, ආර්ය ප්‍රඥා, ආර්ය සමාධි වඩන කෙනාට කියන්නේ ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා තමයි මගපල් ලබන්නේ. වෙන කිසි කෙනෙකුට මගපල් ලබන්න බෑ. එතකොට ආර්ය සීලේ රකින්න නම් හේතු හැටියට දකිමින් සංකත බව වටහා ගත යුතුමයි. සංකත බව වටහා ගන්න නම් උපාදානස්කන්ධ වටහා ගත යුතුමයි. උපාදානස්කන්ධ පහ හොඳට අවබෝධ කරන්න විමසන්න මේ දෙසුමම හෝ නිතර ශ්‍රවණය කරගෙන ඔබ මේ කාරණා ටික නිතා නිර්වුල්ව අවබෝධ කරගෙන ඔබට මේ ජීවිතය තුළදීම මේ ආත්ම දෘෂ්ටිය බිඳලා සක්කාය දිට්ඨියෙන් තොර වූ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකත්වයට පත්වන්නට භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු.